රාජයෝගයක් කියලා කියන්නේ පෙරපින තියනවාද ඒ පෙරපින තිබ්බට මදි පින පල දෙනවාද මං කිව්වේ චමල් රාජපක්ෂට රාජයෝගයේ තිබ්බා නමුත් පල දීමට අවස්ථාව ලැබුණේ ආයෙ මතුවෙන්නේ රාජයෝගය නැති උදවියත් ජනාධිපති වුණාද ඔබතුමා කියපු රාජයෝගය තියෙන අයට සමහරක් වෙලාවට ජනාධිපති වෙන්න බැරි වුණා සමහර අයට රාජයෝගී නැහැ දොරටුපාල රජ වුණේ රාජයෝගයකට නෙවෙයි රාජයෝගය කියලා පත්තුණු මිනිස්යාගෙන් පස්සේ රටවැසියාටත් යහපතේ දෙන්න රාජයෝගයක් නොමැති කෙනෙක් රාජ්‍යත්වයට පත්වීම රටවැසියත් මහා විලාපයකටත් අඳුරකටත් රට විනාශයකටත් පත් හරියට තියෙන රාජයෝගයේ ස්වභාවය. අයනකොට පාර්ලිමේන්තුවේ 3-2ක ඉතිහාසය එදා මෙදා ජයාටත් වඩා අති විශාල බලයකින් අය පාර්ලිමේන්තුවට එනකොට 3-2ක පරිවාරයක් එක්ක අනුර කුමාර රාජාසුනාරූඪ වෙනවා 58ක් හරියට අඩකටත් එයාගේ 58 අකමැති වෙනවා. ඒ රාජ නායකයාගේ පුත්‍රයා ලෙස තාත්තගේ භූමිකාවට සාධාරණයක් පුතාට ඉෂ්ට කරන්න පුළුවන් වේද කියන එක නම් ප්‍රශ්නයක්. නාම රාජපක්ෂට ඉතාම හොඳ රාජයෝගය තියෙනවා. ඒ රාජයෝගයට යන්න තියෙන්නේ ජලදුර්ග ගිනිදුර්ග මදි. ඔබ කියවා බලන්න. මා කතා කරන තාර්කික ජ්‍යොතිෂයක් නොමැති නම් මා කියන්නේ දේශපාලනය නෙවෙයි. මා කියන එක බොරුයි නම් මේ කියන ගහපු ගැහිලි හැටියට අද දේශපාලනයේ සජිත් ප්‍රේමදාස ඉන්න බෑ. 2029 ඔය දෙගොල්ල එකතු වෙලා දුන්නොත් අද කිව්වා කියලා මතක තියාගන්න. අර ඔහුගේ ලැබෙන්න තිබ්බ 2024 ගොඩ දෙකට කරා නේද? ඔය දෙකම එකතු කරලා සහාය දුන්නොත් ඔය දෙකම එකතු කරලා ගත්ත ගොඩටත් වඩා එකක් හරි වැඩියෙන් ගන්න. අයිබෝවන් සුබ දවසක්. අපි සූදානම් වෙනවා අදත් සුජිත් නිශාන්ත YouTube නාලිකාව ඔස්සේ අනාගතය වර්තමානය වගේම ජ්‍යොතිෂානුකූලව කොහොමද යම් දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන අදත් සාකච්ඡා කරන්න. ඉතින් වැඩසටහන ආරම්භයට කලින් මතක් කරන්නම් අපේ නාලිකාව subscribe කරන්න, bell icon එක click කරන්න මතක ඇතුව අපි වැඩසටහනක් YouTube එකට දැම්ම සැනින්ම ඔබට එනවා පණිවිඩේ. ඔබට පුළුවන් එතකොට ඒ වැඩසටහන නරඹන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි පසුගිය වැඩසටහන් බලන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකත් කමෙන්ට්ස් කරන්න අපි සූදානම් වෙනවා මේ ඔබ කියන කමෙන්ට්ස් වල තියෙන ප්‍රශ්න ඊළඟ වැඩසටහන් වලදී ඔබතුමාට ප්‍රශ්න කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න නම් අපි සූදානම් වෙනවා අදත් ඔබ වඩාත් බලාපොරොත්තු වෙන ජ්‍යොතිෂානුකූල වැඩසටහනකින් ඔබව දැනුවත් කරන්න ආයුබෝවන් ඔබතුමා. අයිබෝන් දාරේ. ඔබතුමා මේ අපි පසුගිය වැඩසටහනේ කතා කරා මේ රටේ කලදසාව 2026ට මොකද වෙන්නේ සහ විවිධ පක්ෂ නායකයන් ගැන සහ වර්තමාන ජනාධිපතිවරයාගේ ඒ අතරතුර ආපු ප්‍රශ්නයක් තමයි මේ රාජයෝගය ගැන. මේක ගැන කතා කරා ඔබතුමා සජිත් ප්‍රේමදාසගේ නාමල් රාජපක්ෂගේ මේ වැඩසටහන බලපු උදවිය අපිට කිව්ව මොකද්ද මේ රාජයෝගය? මම දැනගන්න කැමති වැඩසටහන ආරම්භයේදී මොකද්ද මේ මෙච්චර කතා කරන ජ්‍යොතිෂවේදීන් බොහෝ දෙනා කතා කරන රාජයෝගය මොකද්ද? මොකද්ද මේ රාජයෝගය කියලා අමුතුම දෙයක්ද? මොකද්ද මේක ගැන දැනගන්න කැමති? අයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබටත් අයිබෝවන් උදාර. ඊට කලින් අර මුල්ම හැඳින්වීමේදී මම අහගෙන හිටියා මේ කියනවා මේ කමෙන්ට් කරලා ප්‍රශ්න අහන්න අපි උත්තර දෙන්න කියලා. එතකොට කමෙන්ට් කියවන මගේ කවුරු හරි කෙනෙක් ළඟ ඉඳලානේ විස්තර කරන්නේ. මම කියවන්න මට වෙලාවකුත් නැහැනේ. එතකොට අර කියමනක් තියෙන ශ්ලෝකයක මේ රසබොජුන් පණිර් රස සහ රසබොජුන් ඌරෙකුට අදාළ වටින්නේලු. අසුචිමනේ කන්නේ. එතකොට කපුටෙකුට රන් ආභරවල වටිනාකමක් නැල්ලු. මොකද උට ඒක වටින්නේ නැහැ. ඒ වගේ අර්ථ ශාස්ත්‍රයේ පිළිබඳව හැඟීමක් නැති, ශාස්ත්‍රීය ගෞරවයක් නැති, දැනුමක් නැති, ප්‍රඥාවක් නැති, විශේෂයෙන්ම මහා සංස්කෘතියකට ගරු කරන්නේ නැති. මේ වෛරී තියෙන මේ කුණුහරුප කියන සෝදන චරිතය ඉන්නවා නම් එයාලට මේක වටින්නේ නැහැ. ඒ නිසා ඒව දැම්මා කියලා බය වෙන්න හෝ ඒ වගේ අදහස් වලින් අපි මගේ මේ ප්‍රකාශ වළක්වන්න බෑ. මම ඒක නියතමානීව කියන්නේ වරදවා හිතන්න එපා. උදාර ගෝඨාභය රාජපක්ෂට ලංකාවේ ඔක්කොලාම හැංගිලා ඉදි කෙලින් කතා කරපු මම මේ වෙලාවේ මේ ඔය කමෙන්ට් එකකට දෙයකට උත්තර දෙන්න යන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. එහෙම ඒක නතර කරන්න බෑ. යෝගිතුමා මේ වැඩසටහනේ ඔවුන් නොතේරෙන තැනක් හෝ වැඩසටහන සම්බන්ධව යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. හරියටම අපි සූදානම් වෙන වැඩසටහනකින් ඒවට පිළිතුරු දෙන්න. හරියට හරි. ඔබ කියු විදිහට මම මේ කියන්නම ගත්තේ ඔබ කරපු යෝජනාව අති වටිනා කාලෝචිත එකක්. අන්නේ වැදගත් මිනිස්සු ඉන්නවා මේ කහන.
අපේ රටේ බොහෝම මහා සංස්කෘතියට ආදරය කරන මොන දේශපාලන මතය තිබුණත් ඉන්න අය ඉන්නවා. අන්නේ වැදගත් ශිෂ්ට සම්පන්න සහෝදර මහත්මීන්ට ආරාධනා කරනවා ඒ තමන්ට ඇතිවෙන ප්‍රශ්න කියන්න. එතකොට මගේ ඉන්න කෙනෙක් ඔබට කියලා ඒ හරහා ප්‍රශ්න අසාවි. ඉතින් වරදවා හිතන්න එපා. මේ තමයි යථාර්ථය. ඒ ගැන අපි කෙලින් කතා කළ යුතු නිසා. දෛවඥයෙකුගේ කාර්යභාරී වෙන්නේ සත්‍ය මතු කරලා පෙන්වීම. පරාර්ථය උදෙසා, ස්වර්ථය උදෙසා නොවේ. එතකොට ඒ දෛවඥයාගේ කාර්යභාරයේදී පාඨයක්, පක්ෂයක්, පුද්ගලයෙක්ව තමන්ගේ කීර්තියක්, ප්‍රශංසාවක්, අප්‍රසාදයක් ගැන හිතන මානයක් තියෙන්න බෑ. ඉතින් ඒ දේවල් මතක් කරමින් තමයි අපි කතා කරන්නේ රාජයෝගය ගැන කතා කරන්නේ. රාජයෝගය කියනකොට උදාර රාජයෝගයක් කියලා කියන්නේ තේරෙන භාෂාවෙන් කියන්නම්කෝ. උදාර සාමාන්‍යයෙන් ආයතනික ප්‍රධානියෙක් වෙන්න ඔහුට ලැබීමක් තියෙන්න ඕන. ඒ වගේම පැවිද්දෙක් වෙලා සාර්ථක ශ්‍රමණ ධර්මයන් රකින්න නම් උන්වහන්සේට සංසාරයෙන් පුරම පාරමිතා ගුණ වලින් පිරිච්ච පිනක් තියෙන්න ඕන. ඒ වගේම රටේ කීර්තිය ප්‍රශංසාව වගේම තව කෙනෙකු පාලනය කරන්න අධිකාරමේ බලයක් ලැබෙන්න සසරේ පින තියෙන්න ඕන. රාජ්‍යයෝගී ගැන කතා කරන කෙටින්ම කියනවා නම් එතනින් කියවෙන්නේම පූර්ව වූ සංසාරයේ ඔබට රටකට එක ජන කොට්ටාශයකට එක ස්වාරී පාලනයකට එක දීපයකට රටකට පළාතකට නායකත්වයක් දීමට සංසාරයෙන් තමන් පූර්වව හදාගත්ත පින තියනවාද කියන එක බලනවා. ඒ බලන්න ක්‍රමවේදයක් ඍෂි භාෂිතයේ තියෙනවා. ඒකට කියනවා අපි ජ්‍යොතිෂය කියලා. ඒ ජ්‍යොතිෂයේ පුළුල්ලු සාගරයක් වගේක් විෂයක්. ඒ කේන්දරයේ තියෙන ග්‍රහ රටාවන් අනුව තමයි අපි සොයාගන්නේ මොහු පින්වන්තයෙක්ද, මොහු චණ්ඩාලයෙක්ද, මොහු අධාර්මිෂ්ඨයෙක්ද, මොහු මව් ඝාතකයෙක්ද, මොහු මහා කණ්ඩායමයකට මහා සාගින්නක් නිවා දමන මහා ධර්මිෂ්ඨ වූ පින් ඇත්තෙක්ද. ඕක කතෝලික දහමෙත් තියෙන. ඒක නිසා තමයි අර තරු පායලා තියෙනකොට ජ්‍යොතිර්වේදීන් හොයාගෙන තරුවටා ගිහිල්ලා ඒ ගවලේනේ ඉන්න කුමාරයාව සොයාගන්නේ. ඒ විදිහට විවිධ අර්ථකථන කියවෙනවා. එතකොට ජ්‍යොතිෂී රාජයෝගය කියලා කියන්නේ රටක පාලනයේ නායකයෙකු තෝරා ගන්නකොට ආදී යුගවල මේ මූලික කාර්යභාරය ප්‍රමුඛත්වයේ ලබාගත්තේ අතට ගත්තේ දෛවඥවරු. ඒකට හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ පේන මට්ටමේ දැනුමක් විතරයි. ඒකට අනුමාන ඥානයක් ඔබට තියෙනවා. මේ හෙට සමහර වෙලාවට මේ බඩු මිල ගණන් යන්න පුළුවන්. ඒ කියන්නේ අනුමාන ඥානයක් රටේ තියෙන දැනුම හැටියට. හැබැයි දෛවඥයෙක් කියන්නේ බොහෝම කාලයක් ඉස්සරහට වෙන දේ ගැන කියන්න පුළුවන්. අන්නේ එයාලා පදනම් කරගෙන පුද්ගලයෙකු සොයනවා. ඒ සොයනකොට එයාලා පදනම් කරගත්ත විෂයපතේට අදාළව අපේ විෂයබද්ධවට අනුකූලව සොයන ක්‍රමයක් තියෙනවා. අන්නේ කරනකොට ඒ කරන යෝග පිහිටන ග්‍රහයන්ගේ පිහිටීම්, ග්‍රහයන්ගේ උපතින් ලැබිලා තියෙන පිහිටීම් වලට අමතරව කුඩා අණු කුඩා තවත් ආදේශ කරන කාරණා ගොඩක් තියෙනවා. පලන්ති, මවගේ පිහිටීම, ආරෝහ පරිණාම දේ ලක්ෂණ කියනකොට වාදයක් ගියා, සමාජ කතාවක් ගියා. මොකද්ද මේ ආරෝහ පරිණාමය? එහෙනම් පුටින් දේහ ලක්ෂණය කුඩයි නේද, කොටයි නේද, මැතිනි කොටයි නේද? ආරෝහ පරිණාම දේහ ලක්ෂණ අර්ථකථනය කරනකොට වචනේ ප්‍රාමාණික දැනුමක් අය දන්නවා. ඒකේ ස්වභාවය මේ අපි සාමාන්‍යයෙන් සමාජයේ ලඝු කොල්ල කතා කරන දැනුම නෙවෙයි. ඒ ආරෝහ පරිණාම දේහ ලක්ෂණය කියන්නේ උසට සාපේක්ෂව මහත වගේම මේ උදාහරණයක් ගත්තොත් උසට මහත කියපුවම දේහ ලක්ෂණෙන් පළල් නලලක් තියෙනවාද? නලලේ ස්වභාවය. ඒ වගේම ඔහුගේ භාවයන්ගේ ස්වභාවය, ඔහුගේ ගමන් විලාසී ස්වභාවය. උදාහරණයකට මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරු ඇවිදින උඩ මේ උරිස් දෙක ඉස්සෙනවා. අත් දෙක දෙපැත්තට වැනෙනවා. නමුත් මහා පතාකේ රාජනායකයෙකු පුටින් උස නැහැ කියලා කිව්වට උස තියෙන අන්ධයොත් ඉන්නවා, බීරොත් ඉන්නවා,
සමහරට මන්දබුද්ධික අයත් ඉන්නවා. උසමහත කියන එකට එහා ඒ අංග ලක්ෂණවල පිහිටලා තියෙන ලක්ෂණ තියෙනවා. ඒක බුදුවරයෙකුට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා කියනවා. ඒකේ පාද මැනීම, පාද පිහිටීම, ශරීරයේ හැඩතල, නලල් පටය, ඇඟිලි පිහිටීම, කතා වචනේ ස්වරයේ ස්වභාවය, ඔහුගේ තීව්‍ර බැල්ම කොයි ආකාරයේද, ගමන් විලාසය, ඔහුගේ ශාරීරික හැඩතලයන්, මේ විදිහට ගොඩාක් විශේෂපතේ විශාල කාරණාවක් එක දවසක් කියන්න බැරි තරමට. අන්නේ ලක්ෂණ කිය හැක්කේ මේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳව, ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව, තර්ක ශාස්ත්‍රය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තිබ්බ යුග ගානක සංසාරයෙන් ගෙනපු මහා ප්‍රඥයෙකුට විතරයි. අන්නේ ඍෂි භාෂිතෙන් තෝරලා තියෙන ඍෂිවරුන්ගේ, නාරද ඍෂිවරුන් සහ තවත් ඍෂිවරුන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයට අනුව දෙන ලක්ෂණ පදනම් කරගෙන තමයි අපි මේක කතා කරන්නේ. එතකොට රාජයෝගයක් කියලා කියන්නේ පෙරපින තියනවාද, ඒ පෙරපින තිබ්බට මදි පින ඵල දෙනවාද? පෙරපින් තියන අය ඉන්නවා. මං කිව්වේ චමල් රාජපක්ෂට රාජයෝගයේ තිබ්බා. නමුත් චමල් රාජපක්ෂගේ රාජයෝගයට ඵල දීමට අවස්ථාව ලැබුණේ නැහැ. ආයෙ මතුවෙන්නේ නැහැ. ඒ වගේ රාජයෝගයේ තිබ්බට බෑ. ඒක හරියට මෙහෙමයි. සමහර පහළ ඉන්න හමුදාපතිවරු යුද හමුදාපති වෙනවා. හැබැයි ඊගාවට ඉන්න කෙනාට අවස්ථාව දෙන්නේ නැතුව එක්ක හිරේ යනවා, එක්ක අවස්ථාව දුරියේ නැතුව විශ්‍රාමික යනවා. පොලිස්පතිවරුන්ට එහෙමයි. ඒ වගේ යෝගයක් තියෙන්න පුළුවන්. යෝගයේ ඵල දෙන්න නම් සුදුසු මොකද්ද? භූ පිහිටීම තියෙන්න ඕනේ, රාජ පිහිටීම තියෙන්න ඕනේ, පරිවාර පිහිටීම තියෙන්න ඕනේ. පරිවාරය කියන්නේ සහාය දෙන. උදාහරණයකට ඒ හමුදාවට ඒ හමුදා ධූරය දෙන්න ප්‍රිය කරන රාජ්‍ය නායකයෙක් එයාගේ වාසනාවට අතන පිහිටලා තියෙන්න ඕනේ. එතකොට රාජ්‍ය නායකයෙකුට පරිවාරයක් කෙනෙකුට එයා එනකොට එයාට රියදුරෙක් සංසාරයෙන් එනවා. එයාට සෙම්පතියකු ඉන්නවා. එයාට අග්‍ර පොරොහිත මේ අය නිකම් මේ මිනිහෙක් රජ වෙන්නේ නැහැ. එහෙනම් බණ්ඩයියට රජ වෙන්න පුළුවන් නේ. රාජනායකයෙක් වෙනවා කියනකොට සංසාරේ ඊට අදස්ස පුණ්‍ය සාධක සපුරලා තියෙන්න ඕනේ. ඒකට රාජ්‍යයක් තියෙනවා. රාජ්‍යයට අවශ්‍ය කැමැති ජනයා ඉන්න ඕනේ. ජනයා ඔහුව තෝරාපත් කරගන්න ඕනේ. ඊට අදාළ සෙම්පතිවරු ඉන්න ඕනේ. එහෙම පිළිටීමක් තියෙනවා. එතකොට අපි බලන්නේ ඒ පිළිටීම චෞරයෙකුට තියෙන්න පුළුවන් නේ. දොරටුපාලටත් තිබුණේ දවසකට හරි. ඒක ධර්මිෂ්ඨද? ඒක මහ පොළොවට දරන්න පුළුවන්ද? ඒ දැරීමේ භාග්‍ය පදනම් කොට රට ශාස්ත්‍රීක වෙයිද? රටක වැටියාට ප්‍රීතිය යදෙයිද? යහමින් ජීවිතයේ ආරක්ෂිත වෙයිද? මේ වගේ ගොඩාක් රටට, රටවැසියට, ගහකොළට, ඉරහඬට, රටකට මේ ආක්‍රමණයක් එයිද, බලපෑමක් එයිද, වසංගතයක් එයිද, රෝගයක් එයිද, පීඩනයක් එයිද, මහා දුර්භික්ෂයක් එයිද කියන සියලු දේවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් පිනක් ඇති පුද්ගලයෙක් එයිද? ඔහුගේ ලක්ෂණය තුළින්, අර්ථ ශාස්ත්‍රය තුළින්, තර්ක ශාස්ත්‍රය තුළින්, පුණ්‍ය භාවය තුළින්, ග්‍රහ පීඨීම තුළින්, දේහ ලක්ෂණ තුළින්, පරිවාර සහ ඔහුගේ පවුල් සහ ඔහුගේ වටපිටාවේ තියෙන ස්වභාවය මත මේ රාජ යෝගයක් අද්දයි නැද්දයි විචාරශීලී බොහොම තීව්‍ර මනසකින් සහ තීක්ෂණ බුද්ධියකින් අපි විවරණයක යෙදෙනවා. රාජ්‍යෝගය ගැන කතා කරද්දී මම ඊළඟ ප්‍රශ්න වලට එනවා. ඒ කියන්නේ මම විවිධ පක්ෂ නායකයන් ගැන කතා කරන්න කලින් මම ඉතාලම කෙටියෙන් දැනගන්න කැමතියි දැන් මේ රාජ්‍යෝගය නැති උදවියත් ජනාධිපති වුණා. දැන් ඔබතුමා කියපු රාජ්‍යෝගය තියෙන අයට සමහරක් වෙලාවට ජනාධිපති වෙන්න බැරි වුණා. හැබැයි රාජ්‍යෝගය නැති අය රටේ නායකයා වුණානේ. ඔව් මම ඔබට කිව්වේ සමහර අයට රාජයෝගී නැහැ. දොරටුපාල රජ වුණේ රාජයෝගයකට නෙවෙයිනේ. දේශපාලනය කියන්නේ තිරිය පිටිපස්සේ අමතක කරන්න එපා. යුග යුග ගණන් තාත්තා පුතාව මරපු, පුතා අම්මව මරපු. ඒකනේ අර සින්දුවක තියෙන්නේ. මගේ කලාවැව මේ වස්තුව මට ඉන්නේ වස්තු ඉල්ලන කාශ්‍යප පුතුනේ. ඒ කතාවේ කියවෙන්නේ මොකද්ද? දුන්නේ නැහැ කියලා තාත්තව ගෙන කලාවැවේ අයිනක තියලා හිටවල මැටි ගහලා මරන පුතා. පුතා තාත්තා මලපු, සොහිර මලපු, දුව ස්වාමියව මරපු රාජ වංශය වෙනුවෙන් රාජත්වයෙන් පරම්පරාවක් හිටියා. පරම්පරාව පීතෘ ඝාතක පරම්පරාවක් තිබ්බා. ඉතිහාසයේ දෙස් විදෙස් මේ රාජ යෝගයන් පිළිබඳව, රජා පිළිබඳව කතා කරනකොට උදාර
අතිපදමට ලේගලාගේ අඳුරු සෝකාන්තවල තියෙන දෙවල් ඒ හැම කෙනෙක්ම රාජ්‍යත්වයට පත්වෙන්නේ රාජයෝගය මත නෙමෙයි. රාජයෝගය කියලා පත්වුණු මිනිස්යාගෙන් පස්සේ රටවැසියාටත් යහපත යෙදෙන්න ඕන. උදාහරණයක් කියන මහින්ද රාජපක්ෂ රජ වුණා. හඬු කළදු බිහිතිබත් වේදනාත්මක රටක් නිමාවටපත් වුණා. ප්‍රේමදාස රජ වුණා. අඟුලුම් කල්මාන්ත වගේම මේ අදටත් මිනිස්සු හරි හම්බ කරගෙන කන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. රට ඩොලරේ නැත්නම් මේ රට හිඟා කනවා. එකක් ඇඳුම්, දෙකක් විදේශීය ශ්‍රමිකයන්ගේ. අන්න ඒ වගේ ජේ.ආර් රජ වුණා. රටේ අලබතල කාලේ හිටපු මිනිස්සුන්ට ශාස්ත්‍රීය යුගයකට ආයෙ පරිවර්තනය වුණා. දේශපාලන කාරණා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒ අතරට ඩී.බී. විජේතුංග රජ වුණා. එයාටත් නෑ රටටත් නෑ අවුරුද්දක් ඉඳලා ගියා. රනිල් වික්‍රමසිංහ රජ වුණා. ඒක අනියමයකින් එක කණ්ඩායමක කතා කරලා තෝරාපත් කරගෙන දුන්න දූරයක්. මෙන්න මේ විදියට පත් වෙන්න පුළුවන් රාජයෝගය කියලා කියන්නේ මහා විශාල කාරණා ගණනාවකින් සමන්විත ගණනය කරලා සොයා බලලා බෙදලා කරන ඔබ කියන්නේ රාජයෝගයක් නොමැතිව පත් වුණත් ඔහුගේ පාලන කාලය අසාර්ථකයි කියලා. රාජයෝගයක් නොමැතිව පත් වෙන ඕනෑම පුද්ගලයෙක් ඔබ මම වේවා සජිත් ප්‍රේමදාස වේවා මහින්ද රාජපක්ෂ වේවා රාජයෝගයක් නොමැති කෙනෙක් රාජ්‍යත්වයට පත්වීම රට වැසියත් මහා විලාපයකටත් අඳුරකටත් රට විනාශයකටත් පත් වෙනවා. ඔබ කියන්නේ මේ කොටාබේ රාජපක්ෂ ජනාධිපතිවරුන්ට ඔබ කියන රාජයෝගය නෑ. හැබැයි ඔහු ජනාධිපති වෙනවා. හැබැයි ඔහුට යම් කාල සීමාවකට විතරයි ඉන්න පුළුවන්. ඔබට මගේ කතාවෙම තේරෙනවනේ. රාජයෝගයට නැතුව පත් වෙන්නේම කුමන්ත්‍රණකාරීව. කුමන්ත්‍රණයේ පළවෙනියටම සිද්ධ වෙන්නේ මොකද්ද? රාජයෝගයේ තිඹිරිගෙයිම බින්දින්නේ කොතනින්ද? පවුල තුලම කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ. රාජ්‍ය රෝගී හිමි වෙන්නේ චමල් රාජපක්ෂට. රණ්ඩු කරලා ඉල්ලනවා මට ඕනේ කියලා. එතකොට එතනදී පවුලේ සහ පරම්පරාවේ ගෞරවය රැක ගැනීම උදෙසා ඔක්කොලම එකඟ වෙලා දෙනවා. දෙක දේශපාලනික කුමන්ත්‍රණ කියලාත් කතා කරනවා. ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවල් ගැන සහ ප්‍රශ්න ගැන තිබ්බා. ඒ නිසායි මේක උනේ කියලා අපි දන්නේ සත්‍ය අසත්‍ය. නමුත් ඒ තුළ පැහැදිලිව සක්ෂදක්ෂ එකක් කියනවා. කුමන්ත්‍රණකාරීවයි ඔහු රාජාසනාරූඪ වෙන්නේ. ඔහු සුදුස්සෙක් නෙමෙයි. ඔහු දේශපාලනය කරේ නේ. ඔබ එහෙම කියනවා නම් දැන් ඔබ කියනවා නන්ද කුමාර දිසානායක ජනාධිපතිවරයාටත් රාජයෝගයක් නැහැ. ඔහු ජනාධිපති වෙනවා. ඒ ඔය කියන විදිහට බැලුවොත් ඔහුටත් අසාර්ථක ගමනක් තියෙනවා. ඒක අසාර්ථක ගමනක් නිසානේ අද මේ මහ පොළොව ඉතිහාසයේ පළවෙනි වතාවට කන්දුඩේට ඔබත් මා ජීවත් වෙන්නේ කවදද මේ වගේ මහ පොළොව පැලුනේ කියන්නකෝ. ගම් වතුරකට මහ පොළොව පැලෙනවද? සුනාමියක් ඇවුණනේ. මේට වඩා මහා අනෝර වැසි වැස්සනේ. මේ ඔබේ ගෙදරටත් හානි වුණානේ. ඉතිහාසයේ කවදාවත් වෙලා මහ පොළොව පැලිලා ගංගාවල් කාණු ගානේ මිනී ගලා ගියාද? කවදද ගලා ගියේ? ලේ මතින් තවරුණු අනුර කුමාර කියලා කියන්නේ ත්‍රස්ත කල්ලියක කණ්ඩායමකට සහයෝගය දීලා ඊට පස්සේ ප්‍රජාතන්ත්‍ර මාවතක කියලා දේශපාලනයට ඇතුල් වෙච්ච කෙනෙක්. මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී මාවත වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි ගෑවිච්ච ලේ හිම අතෙන් පිහිදලා වතුරෙන් පිහිදුවාට ඒකේ තියෙන මේ පව් පිහිදන්න බෑනේ කාටත්. ඒ පව්පෙන් තමයි රාජයෝගයට බලපාන්නේ. දෙවෙනි කාරණාව ඔහු කුමන්ත්‍රණකාරීවයි ජනාධිපති මැතිවරණයේ ජනාධිපති බවට පත් වෙන්නේ. මගේ තර්ක තුලම කියන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම දෙකට වෙන්නේම කුමන්ත්‍රණයකින්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔහු ජනවරම ලබන්නේ. එහෙම නොවේ නම් ඔහුට 50%ක් අහිමි වෙද්දී ඔහුගේ පාර්ලිමේන්තුවේම නායකත්වය දීලා ඉන්න හරියට 3/2ක බලයක් එනවා. රාජයෝගයක පිළිඹුවන එක් අවස්ථාවක් ගැන කතා කරන හරියට තියෙන රාජයෝගයේ ස්වභාවය. අයනකොට පාර්ලිමේන්තුවේ 3/2ක ඉතිහාසය එදා මෙදා ජයාටත් වඩා අති විශාල බලයකින් අය පාර්ලිමේන්තුවට එනකොට 3/2ක පරිවාරයක් එක්ක අනුර කුමාර රාජාසනාරූඪ වෙනවා 58ක් හරියට අඩකටත් එහාගේ 58ට අකමැති වෙලා. එතකොට හරිනම් මේ දෙපොටු දෙකත් මාරු වෙන්න ඕනේ. ඒ නිසා ඒක ගැන අපිට දීර්ඝව කතා කරොත් අපේ මාතෘකාව පිට යන නිසා ඔබට කියන්න තවත් අනාවැකියක්ද දන්නේ නැහැ ප්‍රශ්නාර්ථයක්ද දන්නේ නැහැ. මම ඒක තියලා අපේ කාරණාවට එනවා. මම එතන අවසන් කරන්න. අපි හරිනි සහ මෙයා ගැන වෙනම කතා කරමු ඊගව වීඩියෝ එකකින්. නමුත් එතනදී කියවා ගත යුතු කාරණාවක් තියෙනවා. රාජයෝගයක අර්ථකථනය කරන්න ඕනේ පරිස්සමෙන්. ඒක ග්‍රහක් පිහිටීමට අනුව පුද්ගලයෙකුගේ
කන විදිය බොන විදිය ඇවිදින විදිය සංසාරයේ එන දේ හෙට දේ ඔක්කොම කියවෙනවා. ඒක මකලා Tamanට හිතයිශී දෙයක් ගහලා මම දිනුම් කියන්න බෑ. කවරමේ කොටසකින් කොයි ආකාරයේ වැඩ කටයුතු කරත් රාජයෝගයේ ස්වභාවය හරියටම රාජයෝගය ඔබට තනි වචනෙන් කියන්න. හරියට රබර් බෝලයක් වගේ. වතුරයට අල්ලන් ඉන්නකම් පුළුවන් අතෑරියොත් මතුවෙනවා වගේ මොන්න කුමන්ත්‍රණ තිරේ පිටිපස්සේ සාකච්ඡා කළා ඔයත් ඉල්ලන්න මාත් ඉල්ලන්නම් එතකොට මම එන්නේ ඔයාට ෂේප් වෙන්න පුළුවන් කියලා වගේ කතිකාවක් මතින් බලය ගත්තන් පස්සේ පවත්වන්න පැවති යනකොට තමයි රාජයෝගය හැංගිලා තිබෙදී උඩට එන්නේ. රාජයෝගයක් නැති කෙනෙකුට පැවැත්මක් නැත. රාජයෝගය සහ රාජයෝගය නොමැතිව රජවීමේ විපාක සහ ඒ සුබදායි දේවල් ගැන අපි කතා කරා. මම සූදානම් වෙනවා මුලින් මෙන්න නාමල් රාජපක්ෂ ගැනට. නාමල් රාජපක්ෂගේ රාජයෝගය මොන වගේ දෙයක්? මෙහෙමයි උදාර නාමල් රාජපක්ෂ කියලා කියන්නේ මම එකක් කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂගේ වගේ නායකයෙකුගේ පුත්‍රයෙකුට මේට වඩා බොහොම බල සම්පන්න පිහිටීමක් මම පුද්ගලිකව දෛවඥයෙක් හැටියට අපේක්ෂා කරා වෙලාව හොයනකොට. මීට අවුරුදු ගානකට කලින්. ඒ නිසා ඒ රාජ නායකයාගේ පුත්‍රයා ලෙස තාත්තගේ භූමිකාවට සාධාරණයක් පුතාට ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියන එක නම් ප්‍රශ්නාර්ථයක්. එක මෙතෙක් කාලයක් කියපු නැති. දෙවැනි කාරණාව තමයි රාජයෝග තියෙනවා. නාමල් රාජපක්ෂට ඉතාම හොඳ රාජයෝග තියෙනවා. ඒ රාජයෝගයට යන්න තියෙන්නේ ජලදුර්ග ගිනිදුර්ග මදින්. එච්චරකට කුමන්ත්‍රණ සහ පීඩා මැදින් ඔහුට ගමන් කරන්න වෙනවා. ඒක දරාගෙන ඉන්න නම් අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මහින්ද රාජපක්ෂ ජීවමානව ඉන්න කාලය තුල ඔහුට අවශ්‍ය පිටිය ඔහු සකස් කරගත යුතුමයි. එහෙම නොවුනත් ඒ රාජයෝගයේ පළදීමට දුෂ්කර වේවි. සජිත් ප්‍රේමදාසට ලැබිලා තියෙන දුෂ්කරභාවය දිහා බලනකොට මේ රාජයෝගයට අනුව මම තවත් කියපු නැති එක දෙයක් අද එලි කරන්නම්. කවුරු හරි ඔබ වුණනම් 2029 මෙයාගේ රාජයෝගයේ පළ දෙනවද කියලා. රාජයෝගයේ කඩයිමක් පසු කරනවා පමණයි. ඒ හැටියට මොහොත ඉස්ලාම ලැබෙන රටේ ಭಾರತවල වගකීම තමයි විපක්ෂ නායකකම. ඒ ද්වන්ද සටනක් වෙනවා කුමාරවරුන් දෙදෙනෙක් අතර ලංකාවේ අනාගතේ. ඒ කුමාරවරුන් දෙදෙනාගේ ද්වන්ද සටනට පනපවනවා මේ නාමල් රාජපක්ෂ. ඊට මෙහා ඒ පනපවීමට කුමාරවරුන් දෙතුනෙකුගේ රාජයෝගී රාජකිරුලකට සටන් වදින ද්වන්ද සටනට පනපවන්න නම් ඊට අදාළ රාජධර්ම දේවධර්ම සහ නීති ධර්ම පිළි අරගෙන හදාගෙන ඔහු අවශ්‍ය සාධක ඔහුගේ යෝගයේ තුල හැදමින් පවතින්න ඕන. ඒක ඔප්පු කිරීමක් තමයි පක්ෂයේ 100ට 2ට වැටෙනකොට ඔහු කවදාවත් හැංගෙන්න ඕන වෙලාවක ඉදිරියට ඇවිල්ලා 110 කරගන්න. රාජයෝගයක් නොමැති නම් එය දුෂ්කර අවස්ථාව ගන්න බෑ. මේ විනාශය සිද්ධ වෙන්නේ නාමල් රාජපක්ෂගේ රහසක් තිබ්බ. මම දිගින් දිගටම කතා කරමු. මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ කරපු ඔහුගේ දේශපාලනය කරපු මහා ඉතාම භයංකාරම මහා මුළු පරම්පරාවට කරපු වරදක් තිබුණා මහින්ද රාජපක්ෂ. ඒක තමයි රාජයෝගයේ ඉස්මතු කරන්නේ චමල් රාජපක්ෂට නම් චමල් රාජපක්ෂගෙන් පොරොන්දුවක් ලබා ඒ දුරේට ඔහුට පනවන්න ඔහු ඇත්තටම ඔහු නාම යෝජනාවට දුන්නත් එක්කනේ. චමල් රාජපක්ෂ නාම යෝජනාවට දුන්නේ නැත්නම් රාජයෝගයක් නැත්නම් දෙන්නේ නැහැ. අරයට කොයිතරම් දුර්විපාක දෙන එකද කියනවනම් එයාගේ ඡන්ද ඉල්ලීමත් අවිනිශ්චිත වුණා. ඒ වුණොත් බැරි වෙලාව චමල් දානවා කියන තැන හිටියේ. එතකොට ඒ අවස්ථාව ඔහුට දීලා තිබ්බනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිකම් රජකම් කරන කාලේ ඔහුට වඩා ඉදිරියෙන් ඉන්න ඕනේ, ඉහළින් ඉන්න ඕනේ, ප්‍රබලයේ බලවතෙක් ඉන්න ඕනේ. ඒ මහා පින තියෙන හින්දා තමයි ඔහු යුද්ධය අවසන් කරන කාලේ පාර්ලිමේන්තුවේ කතානායක වෙලා ඔහුට හිස නමමින් රජකම් කරේ මල්ලි. එහෙමනම් ඔහුගේ ඒ දුර කාලේ ඔය කියන පොහොර ප්‍රශ්න, ඔය කියන මානසික ප්‍රශ්න, ඔය කියන සමාජ ප්‍රශ්න
මෙයා තේරුම්ගෙන නියම සුසංයෝගයකින් කටයුතු කරා නම් ඊගාව ටර්න් එක ඒ කියන සමාජ වපසරිය සහ මහා පරිවාරයක් එක්ක නාම රාජපක්ෂට ඉල්ලන්න අවස්ථාව ගන්න තිබ්බා අගමැති වෙලා ජනාධිපති කමට. ඔහු කරපු දේශපාලන වැරදි තීන්දුවක් නිසා ඔවුන්ගේ සොහන ගිනි ගන්නවා කිව්වා. මම තමයි ලංකාවේ එකත් ඉතිහාසයක එකම පුද්ගලයා. මහා අඳුරට වැටෙනවා කිව්වා, ගෙවල් ගිනි ගන්නවා කිව්වා, දේශපාලනේ මේ තත්ත්වයටපත් වෙනවා කිව්වා. ඒ උනේ ඔන්න ඔය යෝගයක් වැරදියට භාවිතා කිරීමේ විනාශය. දැන් වෙලා තියෙන්නේ නාම රාජපක්ෂට අන්නේ අවස්ථාව නොදුන්නා නිසා ඔහුට සිද්ධ වෙනවා. ඔහුට මේ මැදින් ඔය කියන පීඩාකාරී දේවල් රැකගෙන අර අනාගත යෝගයක් කෙරෙහි යන්න ඒකට ඔහුට බලය තියෙන පිළිහිටම තියෙනවා. ඒ පිළිහිටම සාර්ථක වුණොත් මේ රටේ පාලනය කිරීමේ බලය හොබවන්න හැකියාව ඔහුට තියෙනවා. එහෙනම් ඔබට පැහැදිලි නාමල් රාජපක්ෂ රජපුටුවට ගෙනියන ගමනේදී ඔහුට මූණ දෙන්න සිදුවීම් සහ ඒ කාරණා පවුලටත් වගකීමකුත් තියෙනවා. ඒ වගේම තමයි මතක් කරනවා මේ සියලු කාරණා මම හිතනවා ඔබ මෙතෙක් කිසිම ජ්‍යොතිෂවේදිකකින් ඇහුවේ නැත්තම් එහෙම නැත්නම් සමහර ජ්‍යොතිෂවේදී කියන්න පුළුවන් ඊළඟ අවස්ථාව නාමල්ට තියෙනවා කියලා. හැබැයි ඊළඟ අවස්ථාව නාමල්ට තියෙනවා. හැබැයි ඒක දැම්ම නෙවෙයි කියන කාරණාව යෝගිතුමන් විසින් තමයි ප්‍රථමවට සඳහන් කරන්නේ. මේවත් ඔබ දිනවකවානු ඇතුව ලියලා තියාගන්න. තව දවසක් එයි අපිට මේවා කතා කරන්න. ඉතින් එක මම සූදානම් වෙනවා දිලිත් ජයවීර. දිලිත් ජයවීර පිළිබඳව තවම මා සොයමින් ඉන්නවා. මට තවම හරි වෙලාව ලැබුණේ නැහැ. දිලිත් ජයවීර එකක් ඔහුගේ හැසිරීම රටාවෙන් පේන්නේ දේශපාලන ආධුනික වගේ තාම. ඔහුගේ ඇතම් හැසිරීම දේශපාලනික ආධුනිකන් කියාපාන පවක් පේනවා. ඔහු උද්වේගකාරී බව වැඩිත් සටනට වේලාසින්ම කලින් ඇවිල්ලා චිත්‍රපටිය දාන්න කලින් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා වගේ ඇවිල්ලා ඉන්න බවක් පේනවා. ඉතින්ලා ඔහු මම හිතනවා ටිකක් දුර බලලා ඔහුගේ කලියල් වේලා පිළිබඳව සැලසුමක් සකස් කරගත යුතුයි. ඔහුගේ සංග්‍රාමයේ උදෙසා. දිලිත් ජයවීරට මේ වෙලාවේ නම් එහෙම යෝගයක පිළිහිටීමක් නැහැ. දිලිත් ජයවීරගේ පිළිහිටීම දැනට මට 100%ක් කියන්න බෑ ඔහුගේ හරිම වෙලාව නැතුව. නමුත් අර අතිරේක සාධක දිහා බලනකොට ඔහුට දේශපාලනික ගමනේ කරුණු දෙකක් කියනවා. එකක් කෙනෙක් මත යන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහගේ මුළු දේශපාලනය පැවතුනේ කා මතද? පුද්ගලයෙක් මත. ඔහු ඉතිහාසයේ හැමදාම බලය පැවතුන අග්‍රාමාත්‍ය පස්වාර දුරියදලු. හැබැයි ජනාධිපති කෙනෙක් යටතේ වෙන කෙනෙක් යටතේ. ඔහුට ජනාධිපතිකමක් අනියමෙන් ලැබුණා. ඒකත් 130 ගානක එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ ඇතුළු වෙනත් දේශපාලන ධාරාවකගේ බලපෑමක් මත යටත්ව තමයි ඔහුගේ පාලනය කරන්න සිද්ධ වුණේ. එන සදාකාලික උට ලැබුණේ නැහැ වගේ දිලිත් ජයවීරගේ ස්වභාවය තමයි ඔහුට පුද්ගලයෙක් යටතේ ගමනක තමයි අවසානයේ යහපත් කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒකට ඔහුට අවස්ථාව ලැබෙන්න පුළුවන් නාමල් රාජපක්ෂ. ඔහු වෙනත් පාරකින් ගියාට මෙම අනවල් රාජපක්ෂ සහ දිලිත් ජයවීර කියලා කියන්නේ අර සිරිපාදේ නගින පාරවල් දෙක වගේ. එකම කැරක්ටර්ස් දෙපැත්තකින් යනවා. ඒ අවස්ථාවේදී එකිනෙකා පරයා ගියට දිලිත් ජයවීර ව්‍යවසායකයෙක් හැටියට ඔහුට කිසියම් හැකියාවල් දක්ෂකම් තියෙනවා. ඒ දස්කම් හැකියාවල් තුළ ඔහු එන එක ඔහු ගැන කියවා ගත යුතුයි. ඉක්මන්කාරී වැඩි බව, සංග්‍රාමයට තියෙන අපරිමිත සූදානම සහ ඔහු දේශපාලනික වශයෙන් යමන ගමන් විලාසය නූතන මහපොළොවේ කියවීමක් කරලා යායුතු. ඔහුගේ ඔළුවේ තියෙන ව්‍යවසායකත්වයේ මත පදනම් වෙච්ච මානසිකත්වයක්මයි. ඊට පස්සේ ආසියානු දේශපාලනයේ භූදේශපාලනයේ සහ ආසියාතික මෙන්න මේ පෙරදිග රටේ මේ ජනයාගේ දේශපාලන විඥානය සවිඥානත්වය පිළිබඳ විඥානය පිළිබඳව කියවා ගත යුතුයි. එහෙම වුණොත් ඔහුට එමේ යහකි රාජයෝගය පිළිබඳව කතා කරන එකත් අපරාධය. මේ වෙලාවේ දිලිත් ජයවීරට පාර්ලිමේන්තු ප්‍රසාද ටිකක් වැඩි කරගන්න නම් ඊට වඩා අර පරිණත වූ ප්‍රාමාණික දේශපාලන දැනුමකින් හැසිරෙන්න වෙයි. ওই විදිහට අපි කතා කරද්දී තවත් කීප දෙනෙක් ඉන්නවා. නමුත් අත්‍යවශ්‍යම සහ මේ සමාජයේ මෑත කාලයේ කතා බහ කරන චරිත අපි කතා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. සම්බන්ධ දැනගන්න කැමති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ
කොහොමද ඔහුගේ මේ වෙලාවේ රාජයෝගය අපි කතා කරනවට ඔබ නිතර කතා කරනවට රාජයෝගයක් තියෙනවා. හැබැයි අර කියපු සුලිය මත ඔහු තාම දෝලනය වෙනවා කියන කාරණාව තමයි ඔබ කියන්නේ. ඇත්තටම හරියටම හරි. ඔහු කේන්ද්‍ර කරගත්ත ලංකාවේ රාජ්‍ය කිරුළ ඔහු වටා කැරකෙමින් පවතිනවා. සුලියක් වගේ. ඒක තමයි ද්වන්ද සටනට රනිල් ඔහු ගෝඨාභයයි ඔහි එනවා. ඔහු පාර්ලිමේන්තුවේ ගෝඨාභය විසි වෙනවා. ඊට පස්සේ 2020 පාර්ලිමේන්තුවේ රනිල් ඔහුයි ද්වන්ද සටනකට එනවා. රනිල් ඉතිහාසයටම විසි වෙනවා. ඔහු පාර්ලිමේන්තුවේ කෙලින් ඉන්නවා. ඊගාවට ඔහු ද්වන්ද සටනකට එනවා. ආයම රනිල් එක්ක 2024 රනිල් හිරගෙට වැටෙනවා. මොහු පාර්ලිමේන්තුවේ කෙලින් ඉන්නවා. දැන් අණ්ඩු කුමාරත් එක්ක 2024 ඉන්නවා. අණ්ඩු කුමාර උපතින්ම දූරේ ගන්නකොටම ඔහුට විරුද්ධව සියලු පාර්ශවයට විපක්ෂ නායක කියන්නේ විකල්ප නායක කියන විකල්ප රජය කියන එකයි රාජ්‍ය අර්ථකථනය. එහි නායකත්වය හොබනවා. එහෙමනම් ඔහුට මා කියන තර්ක බුද්ධියෙන් ඔබ තේරුම් ගන්න. ලංකාවේ කිරුළ ඔහුට ඔහු කේන්ද්‍රගත කරගෙන නිර්මාණය වීම නිසා කැරකෙමින් තියෙනවා. ඒක රාජයෝගයක් නැත්තම් ඒසා විශාල ලංකා ඉතිහාසයේ විකෘතිම දේශපාලන බලපෑම ඇති කරමින් ඇතිවෙච්ච සංග්‍රාමයකදී සිරිසේන ජනාධිපතිවරයෙක්, චන්ද්‍රිකා ජනාධිපතිවරයෙක්, මහින්ද ජනාධිපතිවරයෙක්, ගෝඨාභය ජනාධිපතිවරයෙක්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයෙක්, රනිල් වික්‍රමසිංහ ඇතුළු ජනාධිපතිවරු 5 දෙනෙක්, පාලකයෝ 5 දෙනෙක් තනි පුද්ගලයාට ගහලා බලය හෝ විපක්ෂ නායක බලය, විපක්ෂීය බලය දෙකින් එකක් ගන්න මේ 5 දෙනාම පොරකමින් මොහුට දැවන්ත ලෙස ගහනවා. ඒ ගහන විතරක් නෙවෙයි. අග්‍ර සෙන්පතියෙක් වෙච්ච සරත් පොන්සේකා, ඒ වගේම පක්ෂයේ හිටිය අතම් පතා කියන්න සජබි තලතලා වගේ චරිත කඩාගෙන ගිහිල්ලත් අර රජවරු 5 දෙනෙක් එක්ක මෙයාව එළියට දාලා අර එක්කෙනෙක් ඔය පාර්ලිමේන්තුවේ කෙලින් හිටවන්න උත්සාහ කරනවා රනිල් හෝ වෙන කෙනෙක්. ඔබ කියවා බලන්න මා කතා කරන තාර්කික ජ්‍යොතිෂයක් නොමැති නම් මා කියන්නේ දේශපාලනය නෙවෙයි. මා කියන එක බොරුයි නම් මේ කියන ගහපු ගැහිල්ල හැටියට අද දේශපාලනයේ සජිත් ප්‍රේමදාස ඉන්න බෑ. එහෙමනම් ඔහු වටා තියෙන මිතුරු සහ වෘෂභ කියන ලග්න දෙකට අදාළව තියෙන පිහිටීම් වලදී ඔහුගේ තියෙන යෝගය ඊට අමතර වූ අතිරේක සාධකත් ඔහුට යහපත් වෙලා තියෙනවා. එකක් තමයි ඔහු සල්ලාල නොවේ. ඔහු ප්‍රචණ්ඩත්වයේ ප්‍රතික්ෂේප කරන. ඔහු ක්ලබ්යන් නැති. ඔහු අධ්‍යාත්මික උතුරලා මහා සංඝයාට සලකන. කන්දොඩ රට රාජ්‍ය මුළු මහත් ලෝක බෞද්ධයන්ගේ ඔබෙත් මගෙත් අතුරු වඩා හදවතේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරේ ඔහුගේ පියා රනින් වියවා දළදා හාමුදුරන්ට රන්වීන පූජා කළ මුළු මහත් ලෝක බැතිමතුන් ඉදිරියේ මහා ප්‍රතාපවත් බවට ඇති කරේ ඔහුගේ පියා. එවන් වූ බෞද්ධ නායකයෙකුගේ පුත්‍රයෙක්, රාජකුමාරයෙක්. ඒ වගේම උප්පත්තියෙන් ආපු ඒ වරප්‍රසාදයේද දුගී බව තුරන් කරපු දුප්පතාගේ හිතවතා, දුගියාගේ මහා දේවත්වයෙන් සලකපු දෙවියා ලෙස ඔහුගේ පියා අනුවර්ත නාමයක් එනවා. අන්න එවන් වූ පියෙක්ගේ පුතෙක් තවත් පැත්තකින් ගත්තාම ඔහුගේ තිබූ අර කොරෝනා කාලේ තිබු මානසික ගති සාම්ප්‍රදායික විපක්ෂයකට එහා ගිය ඔහු කරන ලද මානුෂීය දේශපාලනය, විචාරශීලී දේශපාලනය ආදර්ශයක් කරමින් ලාංකීය අර ප්‍රතිශෝධන දේශපාලනය වෙනස් කරනවා. වෙනස් කරන්නේ කොහොමද? මේ වෙලාවේ විපක්ෂයේ නිහඬ වෙනකොට අණ්ඩු කුමාරද වැඩියෙන්ම එම්බැසිඩර්ස්ලා එකතු කරලා ලෝක නායකයන්ගෙන් ආධාර එකතු කරන්නේ සජිත් ප්‍රේමදාසද? රටේ ව්‍යසනයේ වෙලාවේ හැම වැඩිම එම්බැසිඩර්ස්ලා එකතු වෙන්නේ සජිත් ප්‍රේමදාසයි කතා කරන්නේ. ඒ වගේම ලෝකයට කතා කරලා කියනවා අපිට දෙන්න කියලා. දුකියට ආහාර ටික දෙනවා. දැන් මේ කතා කරනකොට ඊයේ පුත්තලමට අවශ්‍ය රෝහලකට අවශ්‍ය බඩු බෙදලා කොරෝනා කාලේ ඉඳලා රෝහල උපකරණ ටික දෙනවා. බස් ටික දුන්නා. දෙමළ මුස්ලිම් ක්‍රිස්තියන් මේ සියලුම දේවල් වලට කරමින් මේ කරන්නේ අන්න අර අවශේෂ වූ පින්වන්තයෙකුගේ ස්වභාවය තමයි ධනට ලැබී පිනට ලැබී සමනානංච දස්සනං සංඝයා දැකීමට කැමති සංඝයාට දොහොත් මුදින් නදලා වැඳ නමස්කාර කරනවා. සල්ලාලන කොඩුකේතුන කුපාඩින මිනිමරුන් හොරකම් නැහැ. ඒ රාජයෝගයේ වඩා අර්ථකථනය කරන නිසා
ස්වභාව ධර්මය ඔහු ආරක්ෂා කරමින් ඉන්නවා. ඒ නිසා මොහුගේ රාජයෝගයේ තියෙන දේ තමයි මොහු අවස්ථා දෙකකින් බේරලා ස්වභාව ධර්මය අර සල්ලාල දේශපාලනයේ තිරින් පිටුපස කරන ලද සංග්‍රාම වලට ඉඩ දීලා මොහු ආරක්ෂා කරලා ඔහුට රාජයෝගයේ අවශ්‍ය කාරණාවට අවශ්‍ය වපසරී ස්වභාව ධර්මය සකස් කරමින් ඉන්න මේ බෞද්ධ රටේ ඔබටම එකක් කියන්න ඕනේ. එහෙම නොවුනා නම් පාලකයෝ 5 දෙනෙක් 5 ක්‍රමයට වට කරලා ගන්නකොට ඔබ හිතන්න ඔබ රැකියා කරන ආයතනයක 5 දෙනෙක් එකතු වුණොත් ඔබට මොච්චර පීඩනයක්ද කියලා. එවන් පීඩනයක් දරා ගන්න පුළුවන් සමබර මානසික ගතියක්, ඉවසීමේ ගුණයක්, හිතේ සංවේදීභාවයක් මේ මහපොළොවට තෙතමනයක් තියෙන රජෙක් අවශ්‍යයි, පාලකෙක් අවශ්‍යයි. ඊට අවශ්‍ය තෙතමනයක් තියෙන දැක්මක් තියෙන චරිතයක් හැටියට ඔහුගේ රාජයෝගී තියෙනවා. ඒ රාජයෝගීට අවශ්‍ය අඩලුහුඩුකම් තියෙනවා ටිකක්. ඒවා ඔහු හදාගෙන ඊට අවශ්‍ය තමාගේ පතාක මහා ජේෂ්ඨන්ගේ ජයර්ලා, ලලිත්ලා, ගාමිණීලා දේශපාලනයේ ක්‍රියා කරපු ආකාරය සමකාලීන දේශපාලනයෙන් තමාට ඉන්න අයව දිනාගෙන, තමාට පීඩා කරන අය හෝ වේවා ඔවුන්ගේ තියෙන දිනාගෙන තමන්ගේ පක්ෂය එකතු කරගෙන ගමනක් යනකොට රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් සහ ඔහුගේ පරණ UMP අය ඔහුට සහයෝගය දීලා කුමන්ත්‍රණකාරී නොවි අවසන් වැදගත්ම කාරණාව ඔහුට සාධාරණ සම බිමක් තිබෙන්නේ නැහැ. ඔහුගේ රාජයෝගය මතු කරන්නත් ඔහුට ඔහුගේ දිනාගත් ජනතාවගේ ඔහුගේ වරයම රටට කියන්නත් සම බිමක් තිබෙන්නේ නැහැ. ගෝඨාභය කාලේ සියලුම දේශපාලඥයන් යටින් ගලවලා ආසන සංවිධායක ගලවලා රනිල් භාගයක් අයින් කළා. ආසන සංවිධායක කෙනෙක්ව කටයුතු කරේ නැහැ. තනි කරා. දෙවැනි අවස්ථාවේ මම එන්නේ අන්රෝ පරද්දන්න නෙමෙයි සජිත්ව පරද්දන්න කියලා ඔහු ප්‍රසිද්ධියම කියලා ගොඩ අයින් කරා. එතකොට සම බිමක් ඔහුට ලැබුණේ 2029 රනිල් වික්‍රමසිංහ තේරුම් ගත නිසා ඔය දෙගොල්ල එකතු වෙලා දුන්නොත් මතක තියාගන්න. අර එකතු කරන අද කිව්වා කියලා මතක තියාගන්න. අර ඔහුගේ ලැබෙන්න තිබ්බ 2024 ගොඩ දෙකට කරා නේද? ඔය දෙකම එකතු කරලා සහාය දුන්නොත් ඔය දෙකම එකතු කරලා ගත්ත ගොඩටත් වඩා එකක් හරි වැඩියෙන් ගන්නවා. ඔබට පැහැදිලි ඇති මම හිතනවා යම් අනාවැකියක් දෝ 2029ට තියන්නේ ඒ අනාවැකිය කෙසේ සඵල වෙයිද සහ මේ අනාවැකියත් සඵල නොවේයිද එහෙම නැත්නම් ඔබට ජ්‍යොතිෂානුකූලව ඔබ මේක තේරුම් ගන්න ආකාරය ගැන ඔබට හිතන්න අවස්ථාව අපි දෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි දැනගන්න කැමති වර්තමාන නායක අනුකුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඔහුගේ කොහොමද රාජයෝගය තියෙන්නේ කියන ගැන කතා කරනවා. ඒක කතා කරන්න අවශ්‍යත් නෑ නේද? මොකද මේ අපි අති පදමට මම කතා කරලා තියෙනවා. කෙටියෙන් අපි කතා කරත් අනුකුමාර දිසානායකගේ රාජයෝගය ගැන රාජයෝගයක් නැහැ. රාජයෝගයක් නැති වුණාට රාජ්‍යත්වයට පත් වුණේ කොහොමද කියලා මිනිස්සු අහනවා. අපි මම ඒ ගැන දීර්ඝ වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. කෙනෙකු තරග බිමකට එනකොට ඔහුට දිනීමේ හැකියාවක් නැහැ. ඒක උපමාවකින් ගත්තොත් අන්ධයෙකු සහ එහෙම නැත්නම් පුද්ගලයෙකු සහ කොරෙකු එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙකු සහ කොර ගහන පුද්ගලයෙකු මීටර 100ක් දුවනවා. දුවන වෙලාවේදී අර කොර ගහන පුද්ගලයා එහා පැත්තෙන් දුවන බව මුළු මහත් සමාජෙම දන්නවා එයාට ජයග්‍රහණයක් නැහැ කියලා. නමුත් අර ස්වභාවිකවම හැකියාවන්ත සාමාන්‍ය පුද්ගලයාට දුවගෙන යන කුමන්ත්‍රණ කාලයක කකුල් දෙකට ගහලා මගදී පොල්ලක් ගහලා වට්ටනකොට නැගිටින්න බැරි වෙන්නම ගැහුවොත් කොරා දිව්වත් ඇවිදගෙන ගියත් ජයග්‍රහණය උට හිමි වෙනවා. මොකද අර පුද්ගලයා පසු කරගෙන යනවා. එතකොට සීමාව ඒ තියලත් කොරාට සීමාව ක්‍රොස් කරගන්න බැරි වුණා. තරගයයන් තීරණය කරනවා මොහු අභිබවා ඉදිරියට ගිහිල්ලා තියෙන නිසා කොරා ජයග්‍රහණය කරා කියලා. සැබවින්ම අර්ථකථනය එතන කොරෙක් ඒ තරංගයක් නිමා කිරීමේ ජයග්‍රහණයක්ද හුදෙක් යථාර්ථය වන්නේ කුමන්ත්‍රණයකින් වීරත්වයක් හිමිවක් තිබෙන පුද්ගලයෙක්ව විනාශ කරයින් පස්සේ ඕනෑම ස්වභාවික පුද්ගලයෙකුට අනියමින් අර අනිත් පුද්ගලයාට ජයග්‍රහණය අර අස්වාභාවිකව ලැබීමක්ද? එවන අස්වාභාවිකව ලැබෙන්නේ ස්වභාවිකව ලැබෙන්න තියෙන දේ මරා බැවුවන් පස්සේ අස්වාභාවිකත්වයට තැනීම
හුදු ස්වභාවයක් ලක්ෂණයක් එක යථාර්ථයක්. මයිතන ඊට වැඩිය කතා කරන්න අවශ්‍ය නෑ. එතනින් එහාට කොහොමද අර කොරපුද්ගලයා තරගයෙන් ඉවර කරලා ඔහු ඉදිරී තරගවලට අන්න එතනදී වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. දැන් කොරපුද්ගලයාට ජයග්‍රහණය අස්වාභාවික ලැබුණෙන් පස්සේ ඔහුට සමාජ කීර්තියක් එනවා. ඒ කීර්තිය මත ඔහු නැවත සමාජයේ නැවත තරගවලට ආරාධනා කරනවා. සමාජයේ අන් අයට කියා දෙන්න ඔබගේ වීරත්වයේ ජයග්‍රහණය ගැන ප්‍රකාශ කරන්න ඔහුට ආරාධනා එනවා. අන්න ඒ වෙලාවේදී තමයි කොරෙක් පමණක් නෙමේ ගොළු වීමටත් පත් වෙන්නේ. මොකද සැබෑ වූ ස්වභාවික ජයග්‍රහණයක් කිසි දවසක අත්දැකීමක් ඔහුට නැති බැවින් අර අනර්ථයක් සිදු කරලා කුමන්ත්‍රණකාරී ප්‍රතිඵලයක් ලෙස ඔහුට ලැබිච්ච ජයග්‍රහණයක් නිසා ඔහුට සැබෑවටම ඒ ලැබිච්ච ජයග්‍රහණයක් ලෙස කීර්තිය මැදින් ඔහුට පවත්වාගෙන යාමට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්නම් අත්දැකීමක් නැහැ. ඔහුට සැබෑවටම උප්පත්තියෙන් ජයග්‍රහණයක් උරුම නැහැ. උප්පත්තියෙන් උරුම නැති උනත් ජයග්‍රහණයක් බවට ආරුඩත්වයේ වෙන්නේ කෘත්‍රිමව ස්වභාවික මිනිස්සයා මරා දැමුව නිසා. ඒ නිසා ඔහු උදම්මනලා මිනිස් ඉදිරියේ පසු කාලීන ඔහු විහිළුවකට පත් වෙන්නේ මෙන්න මේ සමාජ රටාව තුළ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය එහෙනම් කොහොමද රජ උනේ කියලා අහනවා නම් මේ කතාවෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති. එහෙමනම් මේ ග්‍රහචාරී මොකුත්ම නැද්ද? බොරු කියන්න ඕනේ නැහනේ. අනුර කුමාර කියන ජනාධිපතිවරයාට බුදු ආදී මේකේ තියෙන යෝග කීපයක්. ඒක ගැන දැන් කියන්නේ නැහැ මම කතා කරන්න ගියෙත් නෑ ඒවා. ඔහුට කණ්ඩායමකට නායකත්වයේදී මේ පිළිටීම තියෙනවා. චතුර ලෙස කතා කිරීමේ හැකියාව තියෙනවා. චෞර පිළිටීමක් තියෙනවා, චණ්ඩාල පිළිටීමක් තියෙනවා. ඒ නිසා ඔහුගේ පිළිටීමට අනුව ඔහු දවසකට හෝ ගිහි ජීවිතයට එහා ඉන්න ඕනේ. ඔහු දවසක් ඔහුගේ ඊටාම භද්‍ර යෞවනයේ ඔහු එක්ක හිරගයක එක්ක කැලයක ඉන්න ඕනේ. ඊගවට ඔහුගේ ස්වභාවය හැටියට ඔහු චණ්ඩාලයෙක් විදියට සොරුවන් යටතේ එහෙම නැත්නම් චෞරයෙක් විදියට ජීවිකාවක් ගෙනියන්න ඕනේ. මේ යථාර්ථයේ ස්වභාවය පසු කාලයේ නැව දේශපාලික සහ සමාජ විපර්යාසය සහ වෙනස්කම් මත ඔහුව මේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ආවයින් පස්සේ ඔහු ආපු දේශපාලන ගමන් මගේ දේශපාලන අබ්බගාතයක් පමණි. ඒ අබ්බගාත දේශපාලඥාව කිරුළල් දෙන්නේ ස්වභාවික මිනිහා මැරුවෙන් පසුව. දැන් අබ්බගාත දේශපාලඥයාට කිරුළුණෙන් පස්සේ ඔහු රජකම් කරනකොට ඔහුගේ වීරත්වය ප්‍රදර්ශනය කරන්න ඕනේ. වීරත්වය ප්‍රදර්ශනය කරනකොට ඔහුගේ මේ එක් අදහස් තමා පාර්ලිමේන්තුවේ මං කියන්නෙම බොරු. කවදාවත් සත්‍ය කියන්නේ ඒක පිළිගන්න එපා කියලා ඒ පාලකයා කියනකොට තමයි මේ බෞද්ධ මේ රට මහ පොළොව පැලි අනෝරා වැසි සාගරයේ ගංගා ගොඩ ගලමින් මිනි කිරි දරුවෝ කිරිසප්පියෝ ගහගෙන ගිහිල්ලා විශාලාකමක් වෙන්නේ. එහෙමනම් මේ යෝගය දුර්දාන්තයි. හැබැයි අමතක කරන්න එපා ඔහුට තියෙන යම් යෝග කණ්ඩායමකට නායකත්වයේ දීම සහ කොටකසකට නියමයෙන් හෝ අනියමයෙන් ටික කාලයක් සැප විඳීමේ භාග්‍යය. හොඳයි අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ රටේ අනාගතය කොතරම් දුරට සාර්ථකද අසාර්ථකද සහ ඊළඟට ඔබගේ තේරීම විය යුත්තේ කවුද කියන කාරණාවට ප්‍රශ්නාර්ථයක් තියලා. ඉතින් මේ තෝරා ගැනීම ජ්‍යොතිෂ්‍ය විද්‍යානුකූලව යෝගිතුමන් කියපු විදිහටවත් වෙනත් කෙනෙකුන් කියපු විදිහටවත් නෙවෙයි. ඔබ දූරදර්ශීව හිතලා රටේ අනාගතය කොතැනද ගෙනියන්න ඕනි කියන කාරණාව ඔබ පැහැදිලිව ගන්න. ඉතින් ඒත් එක්කම අපි සූදානම් වෙනවා අදට වැඩසටහන හමාර ගන්න. ඊට කලින් මතක් කරන්නම් ඇස්ට්‍රොලොජි සුදිත් නිශාන්ත YouTube නාලිකාව ඔබ subscribe කරන්න, bell icon එක click කරන්න. අපේ වැඩසටහන් සියල්ල ඔබට නරඹන්න එතකොට හැකියාව තියෙනවා. ඉතින් සූදානම් වෙනවා මේ වැඩසටහන මේ විදිහට හමාර කරන ගමන් තවත් දවසක ඔබට වටිනා වැඩසටහනක් ඒ වගේම ඔබේ ජීවිතයට වැදගත් වැඩසටහනක් ගෙනීම බලාපොරොත්තු තියලා අපි මේ විදිහට සමු ගන්නවා. ඔබට සුබ දවසක්. ඔබ දුන්න බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට. ආයිබෝන්.